ඔයා මාසෙකට 50,000ක සැලරි එකක් ගන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. මිනිස්සු කියන්නේ සැලරි එක මදි කියලා. ඒත් ඇත්තටම ප්‍රශ්නේ ඒකද? අද අපි බලමු 50,000කින් සේව් කරන්න පුළුවන්ද කියලා. මචං ප්‍රශ්නේ තියෙන්නේ සැලරි එකේ නෙමෙයි. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? අපිට සිස්ටම් එකක් නැහැ. ප්ලෑන් එකක් නැහැ. මැනේජ්මන්ට් එකක් නැහැ. ඒ නිසා තමයි මාසෙ අන්තිමට සල්ලි නැති වෙන්නේ. ඒත් good news එකක් තියෙනවා. අපිට මේක චේන්ජ් කරන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලි කරන්නම් මේක ස්ටෙප් 3කට කඩලා. ස්ටෙප් 1. daily expenses ටික ලියන්න පටන් ගන්න. rent, food, transport, bills ඒවා විතරක් නෙමෙයි. ඔයාගේ අතින් යන හැම රුපියලක්ම ලියන්න. මේක සිම්පල් වගේ පේනවා. ඒත් මේක තමයි ඩිසිප්ලින් එක. Play Store එකේ ඕන තරම් ඇප් තියෙනවා. එහෙමත් නැත්නම් නෝට්බුක් එකක් ගන්න. මාසයක් කරලා බලන්න. ඔයාම ෂොක් වෙයි. ස්ටෙප් 2. මේකට කියන්නේ 50 30 20 රූල් එක කියලා. ඔයාගේ සැලරි එක කොටස් 3කට බෙදන්න. 50% ස්ථාවර වියදම් වලට වෙන් කරන්න. 30ක් පුද්ගලික අවශ්‍යතාවලට. 20ක් සේවින් ඇන්ඩ් ඉමර්ජන්සි ෆන්ඩ් වලට වෙන් කරන්න. මචං මෙන්න මේ 120 තමයි ඔයාගේ ෆියුචර් එක. ඒක ස්කිප් කරොත් ඔයා හැමදාම සේම් ප්ලේස් එක ඉන්නවා. ස්ටෙප් 3. සයිඩ් ඉන්කම් එකක් හදන්න try කරන්න. අද ලෝකේ ඕන තරම් opportunities තියෙනවා. online job, freelancing service, small business අඩුම ගානේ තව 10,000ක් හදන්න ඔයා try කරන්න. ගෙදර ඉඩ තියෙනවනම් එළවලු ටිකක් වගේ හදලා වගාවක් පටන් ගන්න. මචං අපි මුලින්ම කරන්න ඕනේ රිච් වෙන එක නෙමෙයි. ස්ටේබල් වෙන එක. සැලරි එක මදි කියලා කම්ප්ලේන් කරන්න එපා. සිස්ටම් එකක් හදන්න. ප්ලෑන් එකක් හදන්න. පොඩි වැඩ පටන් ගන්න. අවුරුදු 2-3කින් ඔයාගේ ජීවිතේම වෙනස් වෙයි. මේ වගේ රියල් සිංහල ෆයිනෑන්ෂල් කන්ටෙන්ට් වෙනුවෙන් හස්ටල් ලංකා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. See you in the next video.